අපේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඔන්න අදට අපේ චෝටි කෙයොන් පැටියා අපි ළඟට ඇවිත් මාස 6ක්. අපිට ඉතින් ඕනා ලස්සන ෂූට් එකක් කරන්න අපේ චෝටි පැටියාගේ. ඉතින් ඩඩා නම් ලංකාවේ නෑ. ඒ වුණාට ඉතින් බාප්පයි පුංචි ආච්චයි එකතු වෙලා අපි ලස්සන ෂූට් එකක් කරා. ඉතින් දන්නවනේ චූටි බබෙක්ගේ ෂූට් එකක් කරනවා කියන්නේ හරිම අමාරු වැඩක්. ඉතින් හරිම ඉවසීමෙන් තමයි මේ ෂූට් එක අපි කරේ. ඉතින් බාප්පි තමයි චූටි පැටියාගේ ෆොටෝග්‍රැෆි කරේ. පුංචි ආච්චයි එකතු වෙලා සපෝට් කරා. ඉතින් එයාව ඒ වෙලාවේ අඬන්න නැතුව ආසාවෙන් hina වෙලා තියාගන්න. අපි මේ බබාගේ ෆොටෝ ෂූට් එක කරන්නේ පොන්චලාගේ ඇපාර්ට්මන්ට් එකේ චිල්ඩ්‍රන්ස් පාර්ක් එකේ. ඉතින් තව චූටි බබාලාත් එතන සෙල්ලම් කරනවා. ඉතින් කෙයොන් බබා යාළුව දැකලා හරිම ආසාවෙන් hina වෙලා බලාගෙන හිටියා. ඉතින් ඒකත් අපිට ලොකු උදව්වක් වුණා ෆොටෝස් ටික ලස්සනට ගන්න. ඩඩා තමයි බබාගේ ඇඳුම එහෙම අපිට එව්වේ. ඩඩා ඉතින් ළඟ නැති වුණාට එයා හැම දෙයක්ම හොයලා බලලා කරලා දෙන නිසා ඉතින් ඇත්තටම හරිම ලේසි. කොහොම හරි ඉතින් අපි ලස්සන ෆොටෝස් ටිකක් ගත්තා. මම ඒ ෆොටෝස් ටිකක් මේ වීඩියෝ එකට ඇඩ් කරන්නම් ඔයාලටත් බලන්න. ඊට පස්සේ දවසේ අපි ගෙදර පොඩි සෙලිබ්‍රේෂන් එකක් කරා. චූටි පැටියාගේ කේක් එක කපලා ලොකු ආච්චා, ලොකු සීයා තාත්තා ආච්චා මේ හැමෝම ෆැමිලි එකේ කට්ටිය එකතු වෙලා පොඩි සෙලිබ්‍රේෂන් එකක් කරා. ඉතින් කොහොම වුණත් මේ කාලය හරිම සුන්දර කාලයක්. චූටි පැටියා එක්ක මට ගත වෙනම හැම තප්පරයක්ම හරිම සුන්දරයි. ඩඩාටත් එහෙමයි. ඩඩා දුරින් හිටියත් එයත් පුළුවන් හැම වෙලේම කෝල් කරලා හොයලා බලනවා, වීඩියෝ කෝල් වලින් කතා කරනවා. පුළුවන් හැම නිවාඩුවකට මෙයා ලංකාවට එනවා අප්පු බලන්න. ෂූට් එකෙන් පස්සේ ඔබේ පැටියා හොඳටම දොයි. ඉතින් චූටි රත්තරම් පැටියෝ, ඔයා තමයි අපේ පවුලේ වාසනාව. ඔයා තමයි අපේ ජීවිත සම්පූර්ණ කළේ. මගේ රත්තරම් පැටියා
හොඳ මනුස්සකම් වලින් පිරුණු ආදරණීය හදවතක් තියෙන පුතු පැටියෙක් විදිහට හැදෙන්නයි මට ඕනේ. ඩඩාගේ වුණත් ප්‍රාර්ථනාව ඒක තමයි. ඉතින් මේ පවුලේ හැමෝගෙම පණ ඔයා. අපි හැමෝම ඔයාට ගොඩාක් ආදරෙයි. අපේ චූටි රත්තරන් පැටියට තෙරුවන් සරණයි.